Hello guys, අද අපි ඇවිල්ලා ඉන්නේ මැලේසියාවේ ජෝර් බාර් වල තියෙන ෆොරෙස්ට් සිටි එකට. පොඩ්ඩක් ඉන්න. අපි ඊට කලින් මේ ෆොරෙස්ට් සිටි එක ගැන විස්තර ටිකක් බලාගෙන ඉමුද? ඉතින් මේ ෆොරෙස්ට් සිටි එක පිහිටලා තියෙන්නේ මැලේසියාවේ ජෝර් බාර් වල සිංගප්පූරු වලට ආසන්නයි. ඒ වගේම මේ ෆොරෙස්ට් සිටි එකේ විශේෂත්වයක් විදියට මේ හැම බිල්ඩින් එකකම බැල්කනි එකම එක එක පැල ಜಾති මල් ಜಾති හිටවල තියෙනවා. බලන්න මේ වීඩියෝ එක. එතකොට අංක දෙක ඇවිල්ලා මේක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ කෘත්‍රිම දූපත් හතරක් හදලා තමයි මේ බිල්ඩින් එක හදලා තියෙන්නේ. මේ ෆොරෙස්ට් සිටි එක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ කෘත්‍රිම දූපත් හතරක් ඇතුළත. ඒ වගේම මම ඔයාලට කලිනුත් කිව්වා මෙතන ඉඳන් සිංගප්පූරුවට පොඩි දුරයි තියෙන්නේ. මෙතන ඉඳන් සිංගප්පූරුවට කිලෝමීටර් 49ක් තියෙනවා. හරි එහෙනම් අපි දන්න විදිහට විස්තර ටිකක් දැනගත්තනේ. හරි අපි දැන් යන් ඇවිදින්න මේක ඇතුලේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ෆොරෙස්ට් සිටි එක ඇතුලේ තියෙන බීච් එක. මේක ඇතුලේ රැල්ලක් නැහැ. නිකන් නෝමල් එකේ තියෙන. ඉතින් හොඳයි මේක. ඇත්තටම ඔයාලට ඇවිල්ලා ඩ්‍රින්ක් එකක් දානවා නම් මෙතන ඇවිල්ලා ඩ්‍රින්ක් එකක් දාන්න පුළුවන් පාඩුවේ කාගෙන්වත් කරදරයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. නිදහස් ප්ලේස් එකක් මෙතන. ඉතින් ෆොටෝ ගහන පිස්සුන්ට එහෙම ඉතින් මෙතනට ඇවිල්ලා හොඳට ෆොටෝ ගහන්න පුළුවන් ඇති වෙන්න. මෙතන ලස්සන ප්ලේස් තියෙනවා ෆොටෝ ගහන්න සෙට් කරලා. හරි ඊළඟට අපි ගිහිල්ලා බලමු කොල්ලෝ ආසම කරන පොට්ටයක් තියෙනවා මේක ඇතුලේ. මේක ඇතුලේ පට්ට ගණන් අඩුයි වඩු. ඔන්න එනම් කොල්ලනේ සුපිරිම් පොට්ටයකට ඇවිල්ලා තියෙන්නේ කොල්ලෝ ආස කරන පොට්ටයකට. මේක ඩියුටි ෆ්‍රී එකක්. මේකේ එළියේ තියෙන ගණන් වලට ඇතුලේ තියෙන ඒ වගේ ගොඩක් ගණන් අඩුයි බඩු වල. බලන්න එක එක જાතියේ බෝතල් තියෙනවා සුපිරි ඒවා. ඉතින් මෙතන දැකලවන්න නැති වර්ගයේ බෝතල් තියෙනවා. බලන්න ඔයාලත් ඇවිල්ලා ගණන් අඩුයි ඇත්තටම. කතවලින් පෙන්නේ මම ඉදි ඩුබායි. සමහරෙකුට බගේ උඹට ගොඩක් දුකයි. ඉරිසියා කම උඹේ චරිතෙට බොකයි. ටෝකයි මම උඹට දෙන්නේ එක ටෝකයි. මං ඇත්ත කිව්වම රිදුනද සුද්දා. දවස් තුනක් මං ගැනම හිතුවද සුද්දා. උඹ දන්න ස්මෝක මම වැළුවා පසුද්දා. උඹ මව වුස්ස පසුතැවි පසුද්දාම උඹේ කැරිකම උඹේ. ඉතින් අපේ කට්ටියත් මේ හෝ ගාලා බලන්නේ ගන්න බෝතලයක්. බලන්න ඉතින් සමහර බෝතල් තියෙනවා අපි දැකලා නැති ඒවා. ඉතින් සුපිරි බෝතල් ගණනුත් ඇත්තටම අඩුයි. සුදුහුත්තුමේ තත්තර එන්න කවුද කලේ උත්සා. මං උන තියෙන උඹව දැන් තනින් උඩට උස්සා. අතන මෙතන විවේචනය කරන උඹන පුන්සා. මං කුඩ ලෝකේ බටේ දුවන්න පුළුවන් උඹ තුස්සා මං කුඩා. ඉතින් මේකේ බියර් වර්ගයක් තියෙන ඕන තරම් එක එක වර්ග වලින් බියර් තියෙනවා. ඔයාලට ඒක try කරලා බලන්න පුළුවන් આવොත් එහෙම ගණන් අඩුවට. ලක්ෂ ගණන් හම්බ කරන කුඩා. අලුත් අවුරුද්ද ස්මෝක වෙලා රුද්‍ර. ලංකාව හොල්ලපු කුඩා. උඹේ ඔය මුද්ද තියාගනි හුත්ත. ඔන්න එහෙනම් අපිත් කැරකිලා අවසානට අපිත් බෝතලයක් ගත්තා. හරි එහෙනම් guys කට්ටියම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් දැන් කට්ටියම වැඩ පටන් ගන්න තියෙන්නේ නම් ජයවා සුබ දවසක් වේවා සියලු දෙනාට. bye. දනමන්න බඳින සුළු කැනෙකි හොඳට හුරු අසනවටම ලැබුණු එකෙක් මං අම්මගේ තාත්තගේ බාලම කොල්